හරි පටන් ගන්නවා පුතේ අද 10 වසරේ වැඩි අර පළවෙනි ඒ පාඩම සොයිල් වලට කියන්නේ පසට අමතරව වැඩි ප්‍රශ්න ප්‍රමාණයක් එන්නේ මේකේ. හරිද? භෝග වගාවේ ජල කළමනාකරණය කියන පාඩමේ. ජල කළමනාකරණය කියන්නේ පුතේ අපිට ඔය ස්වභාවිකවම ලැබෙන ජලය ස්වභාවිකව තියෙනවනේ වතුර ප්‍රමාණයක්. ඔය වතුර ප්‍රමාණය මදි වෙනකොට අපි පිටින් වතුර දානවා. ඔන්න ඕක තමයි අද කතා කරන්නේ. මේ පළවෙනි පින්තූරෙන් තියෙන මොකද්ද කියනවට කිව්ව හැකිද? මොන ජල සම්පාදන ක්‍රමයේද? ජල සම්පාදන විසිරි ජල. මේක බට දාලා තියෙන්නේ නල ජල බිඳු ජල. මේ ගහ මුලටම මේ වතුර බිඳුව බිඳුව යනවා. අපි යන ඉවර ස්ලයිඩ් එක. හරි. වතුරෙන් තියෙන ප්‍රයෝජන මොනවද කියලා අහුවොත් පුතේ අපිට මෙන්න මේ ටික ලියන්න පුළුවන්. අපිට මේ වතුර ඕන වෙනවා බීජ ප්‍රරෝහණයට. හරිද? ඒත් එක්කම සමහර බීජ වර්ග අර ප්‍රචාරණයට වතුරින් ගහගෙන ගිහිල්ලා පැලවෙන බීජ තියෙනවානේ. ඒකටත් උදව් වෙනවා. ඊට අමතරව ඔය කූඩලු වගේ ගස් පුතේ වතුර නැතුව ගිය ගමන් මැලවිලා බිමට වැටෙනවා නේද? ඔය නෙළුම් වගේ ගස් කෙලින් ඉන්න වතුර ඕනනේ. අන්න ඒ වගේ ගහක් කෙලින් ඉන්න. එහෙම නැත්නම් සන්ධාරක ගුණයටත් මෙන්න මේ වතුර වැදගත් වෙනවා. ඊට අමතරව මේ ශාක පෝෂක පුතේ ගහට අවශෝෂණය වෙන්නේ මේ මුල් වලින්නේ. එහෙම අවශෝෂණය වෙන්න නම් ඔය වතුරත් එක්ක ඔය පෝෂක ප්‍රමාණය මිශ්‍ර වෙන්න ඕනේ. මිශ්‍ර වෙලා තමයි ගහට උරා ගන්නෙ. ඊට අමතරව ඔය කුඹුරු වල එහෙම අහලා තියෙනවද වතුර බඳිනවා කියලා තනකොළ මැරෙන්න. අන්න ඒ වගේ දේවල් වලටත් මෙන්න මේ වතුර ඕන වෙනවා. ඔයාලගෙන් ඇහැව්වොත් මේකෙන් 4ක් නැත්තම් 2ක් නේ අහන්නේ. පාඩම් කරගන්න පුළුවන් නේද? පාඩම් නේද? මේ වෙනකොට. බීජ ප්‍රරෝහණයට සමහර බීජ ප්‍රචාරණය වෙන්න, එතකොට පෝෂක ද්‍රව්‍ය ගහට උරා ගන්න ලේසි වෙන්න, ගහක් කෙලින් හිටින්න, එහෙම නැත්තම් සන්ධාරක ගුණයට අපි සාමාන්‍යයෙන් ඔය උදළු ගානකොට එහෙම චුට්ටක් අර වතුර ටිකක් අර තෙත් කරලා තමයි අපි මතකද අපි තවන් පාත්ති හැදුවා. පොඩ්ඩක් වතුරින් තෙත් කරලා. අන්න ඒ විදිහට තමයි බිම් සැකසීමට වතුර පොඩ්ඩක් විතර ඕන මහා ලොකු වතුරක් නැතුවට. මේ තියෙන්නේ ජල කළමනාකරණයේ උපාය මාර්ග. හරිද? මේක මතකද? ජල කළමනාකරණයේ උපාය මාර්ග. පාංශු ජල සංරක්ෂණය, ජල සම්පාදනය සහ ජල වහනය. ඔයාලගෙන් ඇහුවොත් ජල කළමනාකරණ උපාය මාර්ග මොනවද කියලා ඔයාලා ලියන්න ඕනේ. පාංශු ජල සංරක්ෂණය, ජල සම්පාදනය සහ ජල වහනය කියලා. පාංශු ජල සංරක්ෂණය කියන්නේ දැනට පසේ තියෙන වතුර ප්‍රමාණය අපි පරිස්සම් කර ගන්නවා. හරිද? එහෙම නැත්නම් ජලය රඳවා ගැනීමේ හැකියාව අපි දියුණු කරනවා. ජල සම්පාදනය කියන්නේ වතුර මදි නම් වතුර දානවා. ජල වහනය කියන්නේ වතුර වැඩි නම් වතුර අයින් කරනවා. හරිද? ඒක තේරුණාද? තේරුණාද? ඔව් මිස් හරි. එතකොට පාංශ ජල පසෙන් වතුර අයින් වෙන ක්‍රම ටික මට කියන්න මතක නම්. පසෙන් කොහොමද වතුර අයින් වෙන්නේ? අර ගහක් ඇඳලා මතකද අපි ලකුණු කෙරුවා? උත්සේදනයෙන් වේදනේ වැස්සීමෙන් ගැඹුරු ඇසීමේ ගැඹුරු වැස්සීමෙන් සහ වාෂ්පීකරණය. වාෂ්පීකරණය මේ මොකද්ද පුතේ මේ ජල සම්පාදන ක්‍රමය? මැද්ද ඔය තියෙන්නේ තියෙන්නේ බේසම් ජල. පේනවද මේ බේසමක් වගේනේ? මේ අපි ඇඟ හොදන බේසමක් වගේ බේසමක ගහක් හිටවලා තියෙන්නේ. ඒක තමයි බේසම් ජල. ඔන්න බලන්න මේක. ඔයාලගෙන් පුතේ මතකද 20යි 22 පේපර් එකද මන්ද? අහලා තියෙනවා පසෙන් ජලය ඉවත් වෙන ක්‍රම 4ක්. හරිද? හැබැයි අපිට අපේ අච්චුපොතේ තියෙන ක්‍රම 3යිනේ. මෙන්න මේ 4ම මතක තියාගන්න ඕනේ. මේක පුතේ ඔයාලා දන්නේ නැති එක ලියාගන්න. එක්ක පොතේ ඒ පින්තූරය ළඟින් හරි නෝට්බුක් එකේ හරි මෙන්න මේක ලියාගන්න වෙනවා.
උත්සේදනය මේ ශාකපත්‍ර වලින් ජලය බිඳු විදිහට උඩට යනවා. එතකොටත් වතුර අයින් වෙනවා. ගැඹුරු වැස්සීම පොළව ඇතුළට යනවා. වාෂ්පීකරණය මේ පොළවෙන් වතුර බිඳු උඩට යනවා. අර වැස්සේ වැටෙන්නේ අපි හැමයි කියලා කියන්නේ චූටි කාලේ. ඊට පස්සේ පෘෂ්ඨීය අපවාදය. ඒකත් ඒ විදිහම තමයි. පොළව වතුරට යන එක. මේක මතකද? මේක පුතේ මතක තියාගන්නම වෙනවා. මේ හතරක් අහලා තියෙන්නේ. මේ පෘෂ්ඨීය අපවාදය කියන එක පුතේ ලියාගමු අපි ඈ. හරිද? ලිව්වද? ඔව්. පස්සේ මෙන්න මේක. පස්සේ ටිකක් අසනීපෙන් ඈ. පසේ තියෙන ජල ප්‍රමාණය අපි ආරක්ෂා කරගන්නේ කොහොමද? පළවෙනි ජල කළමනාකරණ උපාය මාර්ගය. පසේ තියෙන වතුර ටික අපි පිට වෙලා යන්න දෙන්නේ නැහැ. පරිස්සම් කරගන්නවා. කොහොමද අපි පරිස්සම් කරගන්නේ? එහෙමනම් වසුන් මොකද? අන්න හරි වසුන් දානවා. අපි පස ආවරණ වහනවා. ආවරණ භෝග දානවා. හරියටම හරි. තව කාබනික පොහොර වර්ග දානවා. එතකොට උඩට යන්නේ නැහැ වතුර ටික. ඊට අමතරව බිඳු ජල සම්පාදනයේ වල් පැල අපි අයින් කරනවා. මෙන්න මේ වගේ ක්‍රමත් ඔන්න පාංශු ජල සංරක්ෂණයට උදාහරණ විදියට ඇහුවොත් ඔයාලට ලියන්න පුළුවන්. මතකද මේ ටික? හතරක් මතක තියාගන්න පුතේ. කෝකටත් හතරක් නැත්නම් සාමාන්‍යයෙන් ඔයාලගෙන් දෙකයි අහන්නේ. පස වහනවා. ආවරණ භෝග හිටවනවා, වසුන් දානවා, කාබනික පොහොර වර්ග දානවා. ඊට අමතරව බිඳු ජල සංරක්ෂණය. මොකද එතකොට බිඳුවනේ වැටෙන්නේ මහා ලොකු වතුරක් එතන එකතු වෙන්නේ නැහැ. පෘෂ්ඨීය ජල සම්පාදනයේදී වගේ. වල් පැල අයින් කරනවා. එතකොට වල් පැල වලත් අර කොළ වලින් එළියට මේ උත්සේදනය මගින් උඩට යන එක නතර වෙනවනේ වල් පැල ඇටි අපි අයින් කරපුවාම. තේරුණාද? ඊට පස්සේ මෙන්න මේ ටැංකි දැකලා තියෙනවද බලන්න. අපේ පැතිවල නෑ. හැබැයි වියලි කලාපයේ වියලි පැතිවල මෙන්න මේ ටැංකි තියෙනවා. මේවට අපි කියන්නේ පුතේ වැසි ජල ටැංකි. හොඳද? මේවට පුතේ වැසි ජලය එකට එකතු වෙනවා. ඔයාලගෙන් ඇහුවොත් වැසි ජල සංරක්ෂණය කරන්නේ කොහොමද කියලා ලියන්න වෙන්නේ වැසි ජල ටැංකි සහ වැව් ජලාශ ඉදිකරන එක කියලා. හරිද? මතක් වෙයි නේද පින්තූරේ ප්‍රශ්න අහනකොට? පින්තූරේ මතක් වෙලා කියන එක මතක වෙයිද? නෑ නේද? ඊට පස්සේ මෙන්න මේක. ජල සම්පාදන ක්‍රම. ඔන්න බලන්න මේ දැක්කද? මේ උඩින් ගහපු ෆොටෝ එකක් බිඳු ජලයකේ. පේනවද? බේසම වගේ කපලා එතන ගහ හිටවලා තියෙන්නේ. හරි. ජල සම්පාදන ක්‍රම ප්‍රධාන ඒවා හතරයි. මම එදත් ඔයාලගෙන් පාඩම් ගත්තා. පෘෂ්ඨීය ජල, උපපෘෂ්ඨීය, විසිරි ජල සහ බිඳු ජල. මෙතනින් පුතේ ඔයාලගේ මොන භෝගයක් දීලා හරි මොන විදිහට හරි ඇහුවොත් කාර්යක්ෂම ජල සම්පාදන ක්‍රමය මොකක්ද කියලා එකම උත්තරයයි තියෙන්නේ බිඳු ජල සම්පාදන ක්‍රමය. ඒක තමයි මේ හතරෙන් මොන භෝගයටත් කාර්යක්ෂම ජල සම්පාදන ක්‍රමය. එතකොට පෘෂ්ඨීය ජල සම්පාදනය කියන්නේ මේ වතුර ටික සේරම තියෙන පෘෂ්ඨය උඩ. පෘෂ්ඨයේ අර කුඹුරු වල ලියදි තියෙන්නේ පුතේ. ලියදි වල වතුර තියෙන්නේ. ඒක තියෙන්නේ පොළවේ උඩනේ. උදාහරණයක් විදිහට ඒක මතක තියාගන්න. ඕක තමයි ඔය පෘෂ්ඨීය කියන්නේ. හරිද? පෘෂ්ඨීය ජල සම්පාදනයේදී උඩ තමයි වතුර ටික තියෙන්නේ. පෘෂ්ඨය උඩ. පෘෂ්ඨීය. මෙතනදී ආයෙ කොටස් හතරක් තියෙනවා. පෘෂ්ඨීය ජල සම්පාදනය අපිට කරන්න පුළුවන් විදිහ. පිටාර ජල සම්පාදනය ඒ කියන්නේ ලියදි වගේ. තීරු ජල සම්පාදනයේ පැල දෙකක් අතරින් අපිට වතුර පාර යවන්න පුළුවන්. බේසම් ජල සම්පාදනයේ මේ වගේ මේ බලන්නකෝ. මේ වගේ වතුර තියෙන්නේ මේ උඩනේ. දැක්කද? කවිඳු. ඊට පස්සේ වළලු ජල සම්පාදනයේ වළලු ජල සම්පාදනයේදී බේසම වගේ කපන්නේ වලල්ල වගේ තමයි කපන්නේ. හරිද? වතුර තියෙන්නේ උඩ. ඒකින්ද අනිත් ඒවාට සාපේක්ෂව මෙතනින් අර වාෂ්පීකරණය වෙන වතුර ප්‍රමාණය වැඩි. ඊට අමතරව වැඩි වතුර ප්‍රමාණයකුත් මෙතෙන්ට ඕන වෙනවා. හරිද? එතකොට ශ්‍රමයත් අනිත් ඒවාට සාපේක්ෂව මෙතෙන්ට ටිකක් වැඩිපුර ඕන වෙනවා. පාර්ශ්ව කාදනය චුට්ටක් විතර වැඩි. මෙන්න මේ ක්‍රමයේ පුතේ වැලි පසට අපිට දාන්න හැකියාවක් නැහැ. මොකද වැලි වලින් වතුර ගොඩාක් පල්ලෙහාට යනවානේ. වතුර උඩ ඉතුරු වෙන්නේ නැහනේ.
අන්න ඒ නිසා. මෙතනින් ඔයාලගෙන් ඇහුවොත් පෘෂ්ඨීය ජල සම්පාදනයේ අවාසි දෙකක් ලියන්න කියලා ඔයාලට ලියුව හැකිද? වාෂ්පීකරණය වැඩිපුර වතුර ප්‍රමාණයක් ඕන, ශ්‍රමය වැඩිපුර ටිකක් ඕනේ. තව වැලිපසට සුදුසු නෑ. ඔන්න ඔය වගේ 3ක් විතර අපි මතක තියාගන්න ඕනේ. හරි. උපපෘෂ්ඨීය ජල සම්පාදනයේදී පුතේ අපි මෙතනදී කරන්නේ පොළව යටින් තමයි වතුර පාර යවන්නේ. උපපෘෂ්ඨීය. පෘෂ්ඨීය උඩ වතුර, උපපෘෂ්ඨීය අපි පල්ලෙහින් තමයි වතුර පොළවට යටින් තමයි වතුර පාර අරින්නේ. පොළවට යටින් වතුර පාර යවන්න නම් අපි මේකට යොදා ගන්නවා පුතේ සවිවර නල. ඒ කියන්නේ මේ වගේ බට අපි යවනවා යටින් හිල් කරලා, ගහ මුලින් හිල් කරලා යටින් තමයි බටේ අරින්නේ පොළවට යටින්. ඊට අමතරව අපිට පුළුවන් කලයකට වතුර පුරවලා ඒ කලය වලලන්න. උත්තරනේ මේ පෘෂ්ඨීය ජල සම්පාදනයට උදාහරණ හැවොත් කොහොමද කරන්නේ කියලා ඔයාලා ලියන්න ඕනේ. සවිවර නල මගින් සහ කල වැලලීම මගින් කියලා. මෙන්න මේක තමයි පුතේ විසිරි ජල සම්පාදනය. පේනවනේ වැස්ස වගේ වැටෙනවා හැමතැනටම. අන්න ඒක බින්දු ජල සම්පාදනය කියන්නේ කලින් කිව්වා වගේ පුතේ මෙන්න මේක. එතකොට ඔයාලගෙන් ඇහැව්වොත් උපපෘෂ්ඨීය ජල සම්පාදනයේ වාසි සහ ඔයාලා මේ හැම එකේම වාසි සහ අවාසි බලා ගන්න ඕන. අපි කතා කරගෙන යන්කෝ. මට කියන්න තීරු ජල සම්පාදනයේ වාසි මොනවද? තීරු ජල සම්පාදනයේ වාසි අපිට මේ පිටාර ජල සම්පාදනයට වගේ ලොකු වතුර ප්‍රමාණයක් තීරු ජල සම්පාදනයට ඕනේ නැහැ. අනිත් එක මූලික වියදමත් සෑහෙන්න අඩුයි. ලොකු තාක්ෂණික දැනුමක් ඕනෙත් නැහැ. හරිද? හැබැයි අපි තීරු ජල සම්පාදනය කරන්න කලින් අපි හරියට ඒක සැලසුම් කරන්න ඕනේ. ඊට අමතරව ටිකක් වැඩිපුර වතුර ප්‍රමාණයක් ඕන වෙනවා. ඉතින් පෘෂ්ඨීය ජල සම්පාදනයනේ. පෘෂ්ඨීය ජල සම්පාදනය කියනකොට අපිට ටිකක් වැඩිපුර වතුර ප්‍රමාණයක් ඕන වෙනවා. ඒත් එක්කම වතුර ටික පොළවට උඩින් තියෙන හින්දා වාෂ්පීකරණය වැඩි නිසා ඒකත් ඔන්න අවාසියක් විදිහට ගන්න පුළුවන්. එතකොට අනිත් එක මේකේ තියෙන වාසියක් කියන්න මට මේ බේසම් ජලයේ වාසියක් කියන්න පුළුවන්ද? බේසම් ජලයේ වාසියක්. මූලික වියදම අඩුය. මූලික වියදම අඩුයි. ඔව්. අනිත් එක වතුර අපතේ යන ප්‍රමාණයත් සාපේක්ෂව අඩුයි. එකපාරක් අපිට හදපුවම ඇති. හැබැයි අපිට අර පිටාර ජල පෘෂ්ඨීය ජල සම්පාදනයේ අපිට ලියන්න පුළුවන් හැම එකටම පුතේ වැඩිපුර වතුර ප්‍රමාණයක් ඕන කියලා අවාසියක් විදිහට. හරිද? මොකද වාෂ්පීකරණයෙන් මේ වතුර ටික එළියට යනවා. අහසට නිරාවරණය වෙලානේ තියෙන්නේ. ඒ නිසා. එහෙමනම් අපි උපපෘෂ්ඨීය පැත්තට ගියාම උපපෘෂ්ඨීය සම්පාදනයේ වාසි විදිහට අපිට ගන්න පුළුවන් ජල සම්පාදනය කාර්යක්ෂමයි. ඊට අමතරව බෑවුම් වලට අපිට මේ බටනේ පුතේ බට ටික දාන්න පුළුවන්. ඒ කියන්නේ බෑවුම් වගේ භෝග බෑවුමක වල තියෙන භෝග වලට මේක හොඳයි. කම්කරු ශ්‍රමයේ අඩුවෙන් යන්නේ මොකද බට දාලානේ තියෙන්නේ. අපි බට වල ඉන්නේ වතුර අරින්නේ. අන්න ඒ නිසා. භූමිය සමතලා වෙන්න ඕනේ. ලොකු සුළඟක් තිබුණා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට උපපෘෂ්ඨීය සම්පාදනයේ අවාසි තමයි අර මං හැමතිස්සෙම කියනවා වගේ මේ හැම එකම යන්නේ බටවල ඉන්නේ. එතකොට පුතේ මේක අතුරුයත් ගන්නකොට බට ටික කැඩෙන්න පුළුවන්. ඒක අවාසියක්. ඊට අමතරව මේ බට අවහිර වෙන්න පුළුවන්. ඒකත් අවාසියක්. දැන් මෙතන පුතේ උපපෘෂ්ඨීය කියනකොට බට දාන්න ඕනේ. ටිකක් අර පෘෂ්ඨීය ජල සම්පාදනයට වඩා ඒ කියන්නේ පෘෂ්ඨීය ජල සම්පාදනයට වඩා ටිකක් වැඩි මුදලක් උපපෘෂ්ඨීය ජල සම්පාදනයට යනවා. ඒකත් එක අවාසියක්. ඊට පස්සේ අපි ගියොත් විසිරි ජල සම්පාදනයට ඔයාලගෙන් ගොඩාක් දුරට අහන්නේ මේ විසිරි ජල සම්පාදනයේ බින්දු ජල සම්පාදනයේ වාසිය අවාසිනේ. හරි. මට කවුරු හරි කියන්නකෝ විසිරි ජල සම්පාදනයේ වාසියක්. විසිරි ජල සම්පාදනයේ වාසියක් කියන්නකෝ මතක කෙනෙක්. විසිරි ජල සම්පාදනය. මෙන්න මේකේ වාසියක් කියන්නේ. ආංශුකාදනය තව වෙනවා. පාංශුකාදනය අඩුයි. හරියටම හරි. අපිට ඕන වෙන වතුර පාංශු ප්‍රමාණයක් අඩුයි. වෙන අඩුයි. ඔව්.
බෑම් හා ඉඩකඩ අන්න හරි. අපිට මේක බෑම් බෑවුම් වලටත් දාන්න පුළුවන්. තව වතුර ප්‍රමාණය අඩුයි. අපිට බෑවුම් ප්‍රදේශවලට මේක දාන්න පුළුවන්. තව අපිට මේ වතුරත් එක්ක පෝර මිශ්‍ර කරන්න පුළුවන් පුතේ. පෝර මිශ්‍ර කරලා මේ වතුරත් එක්ක අපිට යවන්න පුළුවන්. හරිද? එතකොට මේකේ තියෙන අවාසිය තමයි ටිකක් ලොකු තාක්ෂණික දැනුමක් අපිට ඕන මේ විසිරි ජලයකටයි බින්දු ජලයකටයි. වැඩි තාක්ෂණික දැනුමක් ඕන. ඒත් එක්කම මේ විසිරි ජල සම්පාදනය මෙන්න මේ ඩ්‍රිප් ස්ප්‍රින්ක්ලර්ස් මේ කැරකෙන ඒවා අපිට ඒව සල්ලි දීලා ගන්න වෙනවා. එතකොට ඒකට යන මූලික වියදම වැඩි. හරිද? ඕකත් අවාසියක්. අනිත් එක මේ බට දාලා තියෙන හැම එකටම ඔයාලට ලියන්න පුළුවන් පුතේ ලේසි උත්තරේ මේ නල අවහිර වෙනවා. ඒකින් අපිට ලියුව හැකි නල අවහිර විය හැක. ඊට අමතරව අපිට ලියුව හැකි අතුරු යත් ගාද්දී මේ බටවලට ඩැමේජ් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හානි වෙන්න පුළුවන් කියලා. මේ නල තියෙන සේරම ජල සම්පාදන ක්‍රමවලට ඔය උත්තර ටික ලියන්න පුළුවන්. මොනවද? වැඩි තාක්ෂණික දැනුමක් ඕනේ. මූලික වියදම ඉහළයි. අතුරු යත් ගාද්දී හානි වෙනවා. නල අවහිර වෙන්න පුළුවන්. ඕවා ඔය හැම බටයක් තියෙන හැම ජල සම්පාදන ක්‍රමයකටම ලියන්න ලකුණු හම්බ වෙනවා. බින්දු ජල සම්පාදන ක්‍රමයේ එහෙනම් අවාසිය ඇහුවොත් අපි මොනවද ලියන්නේ? ඒකෙත් බටනේ දාලා තියෙන්නේ. මොනවද අපි ලියන අවාසි? මූලික වියදම වැඩි මූලික වියදම වැඩි. තව ශිරි දැනුම ඕන ඉහළ තාක්ෂණික දැනුමක් ඕනේ. උසින් වැඩි ශාකයට මේක උසින් වැඩි ගස් වලට අපිට මේව දාන්න නෑ බින්දු ජල පුතේ පුළුවන්. විසිරි ජල අපිට උසින් වැඩි ශාක වලට දාන්න බෑ. අපි ගස් ලැබු වලට හිමත් දානවනේ ගස් ලැබු peer වලට. බින්දු ජල අපි යවනවා. අතුරු යත් ගාද්දි මේ නල කැඩෙන්න පුළුවන්. ඊට අමතරව අපිට වාසියක් විදිහට ගන්න පුළුවන් දෙකේම වතුරත් එක්ක පොහොර බේත් වර්ග මිශ්‍ර කරලා ගහට යවන්න පුළුවන්. අවාසි අතුරු යත් ගාද්දි කැඩෙන්න පුළුවන්. නල අවහිර වෙන්න පුළුවන්. අපි නල ඇතුලෙන් ඔය බේත් අරිනවා, පෝර අරිනවා. එතකොට නල අවහිර වෙන්න පුළුවන්. හරිද? මේකෙන් අහන ඕන ප්‍රශ්නයකට ලියුව හැකිද උත්තර? ඕන ප්‍රශ්නයකට ලියුව හැකිද? බින්දු ජල සම්පාදනයේ වාසි අවාසි අහුවත් ලියුව හැකිද? දැන් කියපුවා මතකයිද? මතකයි. එහෙනම් හරිය. ඔන්න දැන් මේක. හරි. මේ මොකද්ද? අපිට ඔන්න වතුර අපිට දාන්න පුළුවන්ලු. අපිට දාන්න පුළුවන්නේ. දාන්න පුළුවන් වෙද්දි ඔයාලගෙන් ඇහුවොත් මෙන්න මේකට මෙහෙමයි අපි ලියන්නේ. අපි වතුර දානවා නම් අපි බලන්න ඕනේ මුලින්ම සලකලා බලන්න ඕනේ අංග. මූලික අංග. අපි බලන්න ඕනේ අපි වතුර ගන්නෙ කොහෙන්ද? අපි වතුර ගන්නෙ ලිඳකින්ද? එහෙම නැත්නම් වැවකින්ද? එහෙම නැත්නම් ටැංකියකින්ද? අපි කොහෙන්ද වතුර ගන්න ප්‍රභවය? ඊට අමතරව අපි බලන්න ඕන දෙවෙනි එක විදිහට අපි අපේ වගාවට එහෙම නැත්නම් අපි අපේ භෝගයට වතුර දාන්නේ කොහොමද? හරි. ඔන්න මම ලිඳෙන් වතුර ගන්නවා. අපි බාල්දියෙන් අරන් ගිහින් වතුර දානවද? එහෙම නැත්නම් එතන ඉඳන් මෝටරෙන් දානවද? එහෙම නැත්නම් අපි එතන ඉඳන් බට ඇරලා ඩ්‍රිප් ඉරිගේෂන් වගේ ස්ප්‍රින්ක්ලර්ස් වගේ දානවද? මෙන්න මූලික අංග මොනවද කියලා අහුවොත් මෙන්න මේක තමයි ලියන්න ඕනේ. ජල ප්‍රභවය. අපි වතුර ගන්නෙ කොහෙන්ද? දෙවෙනියට බලන්න ඕනේ ඒ වතුර ගන්න තැනින් අපි අපේ වගාවට කොහොමද වතුර අරන් යන්නේ? ඔන්න ඔය ක්‍රම දෙක තමයි මූලික අංග විදිහට වෙන්නේ නේ. ඒකත් මතක තියාගන්න. ඔන්න. ජල වහනය කියන්නේ මොකද්ද? දැන් මම කතා කළේ ජල කළමනාකරණය මුලින්ම තියෙන්නේ ජල සංරක්ෂණය. තියෙන වතුර ටික අපි පරිස්සම් කරගන්නවා. ඊට පස්සේ ජල සම්පාදනය. වතුර නැත්තම් අපි වතුර දානවා. ඊට පස්සේ ජල වහනය. වැඩිපුර තියෙන වතුර ටික අපි අයින් කරන විදි. මේ පස උඩ පුතේ වතුර ගොඩාක් එක දිගට රැඳිලා හිටියොත් මොකද වෙන්නේ? ඒ කියන්නේ දුර්වල ජල වහනය. වැඩිපුර තියෙන වතුර එළියට යන්නේ නැහැ. පසේ රැඳිලා තියෙනවා. ඔය ගම් වතුර තත්ත්වවලදී
උල්දියවලදී ඔන්න වෙන්නේ මේ தත්ත්වය. මොකද වෙන්නේ? දුර්වල ජල වහනය හින්දා මේකත් නිතරම අහන ප්‍රශ්නයක් පුතේ. අපි මොකද්ද ලියන්නේ? දුර්වල ජල වහනය හින්දා මොකද වෙන්නේ? ඔය උල්දිය දාපුවාම පහුගිය ටිකේ ගම් වතුර ගලපුවාම අර ගම් ගෙවල් යට වෙලා තිබ්බේ. වතුර කොහෙටවත් යන්නේ නැතුව. එතකොට මොකද වුනේ? ඒ ගෙවල් වල තිබ්බ මල් පැල ගස් එහෙම මොකද වුනේ? ඔය යට වුණු භෝග වලට මොකද වුනේ? ඇයි ආධාර දෙන්නේ? ඒවා මැරෙනව නේද? වතුර වැඩිපුර එක දිගට රැඳිලා හිටියාම ශාක මුල් වලට හුස්ම ගන්න බෑ. ඇයි? පසේ ශුද්ධ අවකාශයි මහා අවකාශයි වතුරෙන් පිරීලා. සොයිල් පාඩම මතකද ගිය පාර අපි කෙරුවේ? අන්න ඒ නිසා ශාක මුල් වල ශෝෂණයට බාධා ඇති වෙනවා. හරිද? ඊට අමතරව හිතන්නකො මේ වගේ භූමියක අපිට පුළුවන් ද ඔය නගුලක් එහෙම අරගෙන යන්න? බෑනේ. කෘෂි උපකරණ භාවිතයට හරි අමාරුයි. උදළු වලින් එහෙම අපිට උදළු ගන්න බහින්න බෑනේ. කෘෂි උපකරණ භාවිතයට බාධා ඇති වෙනවා. ඊට අමතරව ටික දවසකින් ඔය වතුර පිරීලා තිබ්බහම ගඳ ගහනවා ටිකක් තේරිලා තියෙනවාද? ගඳ ගහන. ඔය ඔව් ගම් වතුර දාපු ගෙවල් වල මඩ වෙලා මඩ වෙලානේ. ඒ තියෙන්නේ නිර්වායු ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. එතකොට මීතේන් වායුව පිට වෙනවා. මීතෙන් තමයි ඔය ගඳ ගහන්නේ. හරිද? ඊට පස්සේ ශුද්‍ර මීතේන් ජීවායු මිස් අන්න හරි. එතකොට පුතේ ඔය ශුද්‍ර අවකාශයි මහා අවකාශයි වතුරෙන් පිරුණාම ඕකට දැන් වතුර රැඳෙන්න වතුර යන්න වතුරත් මේ වැඩි වතුර වැඩි වෙනකොට පාංශු වාතය මොකද වෙන්නේ ඇතුලේ තියෙන? අපි එදා කිව්වේ වතුරින් සංතෘප්ත වුණාම මොකද වෙන්නේ? පස පාංශු වාතය තියෙනවද ඇතුලේ? නෑ. ශුද්ධ අවකාශයි මහා අවකාශයි වතුරෙන් පිරෙනවා කියන්නේ පාංශු වාතය නෑ. පාංශු වාතය නැති නිසා ඔය පස ඇතුලේ ඉන්න පාංශු ජීවීන්ට මොකද වෙන්නේ? මැරෙනවා. පාංශු ජීවීන් මැරෙනවා. ශාක මුල් මැරෙනවා. හරිද? ඔතනින් මතක තියාගෙන ලියුව හැකිද? දුර්වල ජල වහනයේ හින්දා ඒ කියන්නේ පස්සේ ඇතුළට වතුර යන්නෙත් නැහැ පස්සෙන් වෙන තැනකට වතුර යන්නෙත් නැහැ ශුද්ධ අවකාශයයි මහා අවකාශයයි වතුරින් පිරීලා හින්දා ඇතුලේ වාතය නැහැ. ඔන්න ඔයාලා හිතන්න ඕනේ විදිහ මේ ප්‍රශ්න දෙනකොට හොඳද? දැන් ඔයාලගෙන් අහුවොත් දුර්වල ජල වහනයේ හින්දා මොකද වෙන්නේ කියලා. ඒ කියන්නේ පස වතුරින් පිරීලා තියෙන්නේ ඇතුලේ වාතය නැහැ. ඇතුලේ වාතය නැත්තම් ඇතුලේ ඉන්න පාංශු ජීවීන්ට හුස්ම ගන්න බෑ. ඔන්න එක උත්තරයක්. ඊට පස්සේ තව උත්තරයක් තමයි මේ පසේ තමයි ශාක මුල් තියෙන ශාක මුල් වලට හුස්ම ගන්න බෑ. ඔන්න දෙවෙනි එක. ඊට පස්සේ ඔන්න අපිට තව පාරක් ලියන්න හැකි පාංශු වාතය දුර්වලයි. පාංශු වාතය නැහැ. ඔන්න උත්තර 3යි. ඊට පස්සේ ඔයාලට ලියන්න පුළුවන් නිර්වායු. දැන් ඇතුලේ වායු නැත්තම් නිර්වායු ජීවීන් ඉන්න වෙන්නේ. නිර් කියන්නේ නැහැ. වායු ඕනේ නැහැ. නිර්වායු ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. එතකොට ගඳ ගහනවා. ඊට අමතරව කෘෂි උපකරණ භාවිතය අමාරුයි. ඔන්න ඔය ටික ලියා ගන්න වෙනවා අපිට. ඔතනින් 4ක් මතක තියාගත්ත හැකිද? පුළුවන් වෙයිද? 4ක් මතක තියාගත්ත හැකි නේද? හරි. ඊට පස්සේ මෙන්න අපි කොහොමද දුර්වල ජල වහනය අඳුනගන්නේ? ඒ කියන්නේ පස සංතෘප්ත වෙලා කියලා අපි කොහොමද වතුරින් සංතෘප්ත වෙලා කියලා අඳුනගන්නේ? මේ ගස්වල කොළ පුතේ කහ පාට වෙනවා. මොකද ගහේ මුලට හුස්ම ගන්න බෑ. ඒකින්ද කොළ කහ පාට වෙනවා. ශාක වර්ධනය බාල වෙනවා. බාල වෙනකොට මොකද වෙන්නේ? මේ කොළ පොඩි වෙනවා. කොළ කහ පාට වෙනවා, කොළ චූටි වෙනවා. ඒ කියන්නේ කොළ පත්‍ර කුඩා වෙනවා. ශාක වර්ධනය අඩු වෙනවා. ඊට අමතරව ආගන්තුක මුල් ඇති වෙනවා. මේකත් මතක තියාගන්න වෙනවා. ඊට පස්සේ ඔන්න අපිට පසෙහි ජල වහනය දියුණු කරන්න පුළුවන් ක්‍රම ටික. පසෙහි ජල වහනය කියන්නේ වැඩිපුර තියෙන වතුර අයින් කරන්න පුළුවන් වෙන විදි. කොහොමද පුළුවන්? වැඩිපුර තියෙන වතුර අපි අයින් කරන්නේ කොහොමද උල්දිය කාලෙට? වැඩිපුර වහිනකොට එහෙම අපි තාත්තලා සීයලා මොකද කරන්නේ? පාණු කපනවා.
කාණු කපනවනේ උදළු අරන් ගිහිල්ලා කාණු කපනවා ගෙටේ කියලා. ඔන්න එක විදිහක්. විවෘත කාණු තියෙනවා, ආවෘත කාණු තියෙනවා. තව ජල පොම්ප භාවිතා කරනවලු. වැඩිපුර තියෙන වතුර එළියට දාන්න. අනිත් එක විවිධ ශාක වර්ගකුත් තියෙනවලු. පන් වර්ග, වැටකයා, කඩොලාන අන්න ඒ වගේ ඒවා. මෙන්න මේකත් චුට්ටක් මතක තියාගන්න මේ fully drainage system plant කියන එක දැන් මේ වෙනකොට ලෝකෙට හඳුන්වලා දුන්නු ක්‍රමයක්. fully drainage මේකට කියන්නේ FDSP කියලා. fully drainage system plant. හරිද? ශාක වර්ග වලගෙන් MCQ වල අහලා තිබ්බ මතකද මේක? පස්සේ ජල වහනය දියුණු කරගන්න පුළුවන් ගස් වර්ග. මෙන්න මේ වැටකයා කඩොලාන කියන පන් කියන ටික ඔන්න ඔය ටික චුට්ටක් වැඩිපුර මතක තියාගන්න. ඉරි ගහන්න එනවා. නැත්තම් ලියන්නත් ඒවි. අපිට පුළුවන් වැඩිපුර තියෙන වතුර පොම්ප වලින් එළියට දාන්න පුළුවන්. එහෙම නැත්තම් ගස් හිටවල අයින් කරන්න පුළුවන්. ගස් වලට උරා ගන්න දීලා විවෘත කාණු ආවෘත කාණු කිව්වා වගේ පුළුවන්. භූතල ජල වහන ක්‍රම වලින් ඔන්න පුළුවන්. මෙන්න බලන්න භූතල ජල වහන ක්‍රම. උළු කාණු, ගල්ලී කාණු, ලොඩොල් කාණු මෙන්න මේ ටික මතක තියාගන්න. ඊට පස්සේ ඔයාලගෙන් නිතරම අහන ප්‍රශ්නයක් තමයි මේ ජල වහන කාණු රටා. සමාන්තර කාණු රටා සහ හෙරින්බෝග් කාණු රටා. සමහර වෙලාවට මේක ඔයාලට ලියන්න එනවා. එහෙම නැත්නම් ඔයාලට ඇඳලා ලියන්න එනවා. එහෙම නැත්නම් MCQ වල ඉරි ගහන්න එනවා. ඒකින්ද ඒකත් අපි චුට්ටක් මතක තියාගමු. හොඳද? මේ තියෙන සමාන්තරයි නෙවෙයි සමාන්තර රේඛා හැම අපි ගණන් වලදී ඉගෙන ගන්නෙ. මේක සමාන්තරයි. ඒක තමයි ඒකට කියන්නේ සමාන්තර කාණු කියලා. ඊට අමතරව මේ හෙරින්බෝග් පුතේ මාළු කට්ටක් වගේ. ඒකට තමයි හෙරින්බෝග් කියන්නේ. ඔන්න ඔය දෙක මතක තියාගන්න. හරි. පස ඔන්න ඔය විදිහට අපි ඉවර කරනවා.